අම්මෝ නෑදෑයෝ එන්න කලින් තියෙන මේ නිදහස මාරම සනීපයි. පුතේ අන්න ලොකු නැන්දල ඇවිත්. අම්මේ ඵලයන් ඉස්සරහට. ආයුබෝවන් නැන්දේ මාමේ. කොහොමද ඉතින්? හොඳයි. මේ කොල්ලට මොනවද කියන්න තියෙන්නේ? අපි බලමු. අනේ ඉතින් ෂෝක් එකට ඉන්නවා. දැන් වයස කීයද පුතාට? 28ක් විතර ඇති නේද? බඳින්න අදහසක් නැද්ද තාම? තාම නෑ නැන්දේ. බලමුකෝ ඉතින් හිමින් සැරේ. අපේ ලොකු පුතා බැන්දේ බිසි තැහන්. දැන් පොඩි එකෙකුත් ඉන්නවා. වයසට යන්න කලින් ඔය මගුලක් කරගන්න එපැයි ළමයෝ. හරි. අම්මා කේන්දරේ බැලුවද දන්නේ නෑ නේද? ඔය රාහු ලබන්න කලින් ගලපලා දෙන්න කියන්න. නාකි වෙනවා ළමයෝ. 28යි නේද? කෙල්ලෙක් නැද්ද? මම ඔයාලට බොන්න තේ එකක් හදාගෙන එන්නම්කෝ. ඔෆිස් එකේවත් නැද්ද බං හොඳ වැදගත් ගෑනු ළමෙක්? මටත් දැන් මේ ප්‍රශ්නෙට උත්තර දීලාම ඇති වෙලා. අම්මා අවුරුදු කුමාරියෙක් තියා යන්තම් හරි ගැලපෙන කෙනෙක් හිටියා නම් මම මෙහෙම දුක් විඳිනවා ඈ. නැන්දේ නැන්ද මඟුල් ගෙදරට ලක්ෂ 10ක් දෙනවා නම් මම ලබන මාසේ වුණත් බඳින්න ලෑස්ති. ඒක ඉතින් අපිට තනියම කරන්න පුළුවන් දෙයක් ඈ. තනිකඩ කොල්ලන්ගේ අවුරුද්ද ජය වේවා.